මේ මොකද්ද මම කරන්නේ? මේ ලංකාවේ ගැම්ම හොයනවා. ඒ ලංකාවේ මේ බයික් සපත්තු වල දිනවද ලංකාවේ ගැම්ම ඔය බලන විදිහට? නෑ මේ මම බයික් රයිඩ් නේ කරන්නේ අයියේ. මේ දැන් අපේ දැන් සමරක පටන් ගත්තනේ. මම මේ සෙරප්පු දෙක තමයි දාන් යන්නේ. සමරකේ මෙහෙ සාමාන්‍යයෙන් ඒව දාන්නේ නෑ. ඉතින් මේ එමේ අද්දී අපේ ලංකාවේ අයියා කෙනෙක් හම්බුණා. සමාවෙන්න අයියෝ එහෙ දකිනවා නම් මේ ඒ අයියා මට කිව්වා මේ මල්ලි සෙරප්පු දාන් යන්න එපා මේ යුරෝප්නේ ලංකාවට හොඳ නෑ කිව්වා. ඉතින් අයියේ මේක ලංකාවට හොඳ කොයි හරියට දන්නේ නැහැ මම මේ ඒකෙන් හින්ද හොයන්නේ නැහැ ඊයේ. ඇත්තේ මේකේ ලංකාවට හොඳ කොයි දැන් ඔය මොකද්ද ඔය බලන්නේ? මේ දැන් අර ලංකාවට හොඳ නැහැලු අයියේ මේ වගේ තියෙන්නේ මේ. කොයි හරියට දන්නේ හොඳ කෑල්ල තියෙන්නේ. මෙහෙමයි. සාමාන්‍යයෙන් qualities කියන ඒ වෙන්නේ මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන විදියට, මිනිස්සුන්ට කතා කරන විදියට, මිනිස්සු එක්ක hina වෙන විදියට ඒවත් එක්ක තමයි මිනිස්සුන්ගේ qualities එන්නේ. මම දන්නේ මේ වගේ තියේද කියලා සමහරක් විට ඇති. මම නම් දන්න විදියට නෑ. මම ඒ කියන්නේ තැනකට ගැලපෙන විදියට අඳින්න එපා කියලා. ඉතින් මේව ගැන මුකුත් කියන්නත් බෑ. මොකද මේවා මේ වීඩියෝ එක ඇවිල්ලා බැනුම් අහන වීඩියෝ එකක්. මට දැන් උඹලගෙන් බැනුම් අහන්න තියෙන කමන්නේ. අදටත් මං හරි විරුද්ධ තැනක ඉන්නවා මෙන්න මේ ගෝත්‍රික ආකල්ප එක්ක මේ යුරෝප් ලොකුයිද අයියේ? මම දන්නේ නැහැ. සමහරක් විට එහෙම මොකක් හරි තියෙද්දක් නැහැ. ඉතින් මේ වැඳගෙන යන්න මං කියන්නේ මේ තැනට ඔබින විදියට අඳින්න එපා කියලා. මේ අඳින්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ දැන්. බයික් රයිඩ් කියන්නේ අයියට ටයි කෝට් ඇඳලා යන්නේ එහෙම රසාවක් නෙමෙයිනේ. ඉතින් මම මේක නම් ගියේ මේ කවුල්නේ ඒ අයියට. ඉඳපල්ලා යකෝ කොළඹ සරම ඇඳගෙන ගියපු මට අද බයික් රයිඩ් යන්නේ. සුද්ධ හිතන්නේ අයියේ මේ අපි නිකන් අමුඩ ගහපු જાතියක් කියලා. එහෙම නෙවෙයි අපි තැනට ඕන විදියට අපි කුඹුරට යමුඩ ගහුව එහෙම නැතුව අවුලකට නෙවෙයි. මම අද සරමන්දන් යන්නේ මේ වගේ නම් අවුල තියෙන්නේ. උඹලා කිය මට ට්‍රැක් කියලා මට ට්‍රැක් තමයි කොහොමද මම ඒක දන්නේ. දැන් මම අද පප්පලට රජෙන්ට යවනවා කේක් එක. හරි. ඕඩර් එක කරනවා. ලීදාසේ. මං ගියයි. ඔබ බාදා මොකද්ද පවත්තන්නේ?